රස්න දවස්වලට අයිස් වීදුරුවක් බොන්න තියෙනවා නම් කොහොමද? අධික ලෙස දහඩිය දාන වෙලාවට අයිස් වතුර ටිකක් බිව්වම දිව්‍ය ලෝකෙ ගියා වගේ නේද දැනෙන්නේ? අයිස් වතුර බීමට පුරුදු වූ ඔබ සිතනවා ඇති ඕනෑම ආකාරයක ජලය පානය කිරීම ඔබ සෞඛ්‍යයට හොඳයි කියලා. ඒ වුණාට සීතල වතුර බිව්වහම අපේ ශරීර සෞඛ්‍යයට වෙන හානිය ඔයාලා දන්නව නම් වතුර බොන්න ශීතකරණය ළඟට යාමටම පෙර ඒ ගැන දෙවරක් සිතනවා නොඅනුමානයි. ඉතින් අපි බලමු සීතල වතුර බිව්වහම අපේ සෞඛ්‍යයට වෙන හානිය මොකක්ද කියලා. සීතල ජලය. එහෙමත් නැත්නම් අපි කූල් වතුර කියන්නේ. මෙන්න මේ කූල් වතුර පානය කළාම ඔබගේ ශරීර වාහිනිය හැකිලීමට ලක්වනවා. එය ඔබගේ ආහාර ජීර්ණයද සීමා කරනවා. විජලනයටත් හේතුවක් වෙන්න පුළුවන්. මේ නිසා නිසි පෝෂණ පදාර්ථ ශරීරයට නොලැබී යනවා. මෙය මලබද්ධ ඇතිවීමට පවා හේතුවක්. තවද අපි වැඩි වශයෙන් සීතල වතුර පානය කරනකොට අපේ ශරීරය සිදු කරන්නේ අපි ගන්නා ආහාරවල පෝෂදායී කොටස් අවශෝෂණය කිරීම නොව වැඩිපුර අපි සීතල ජලය පානය කරන විට ශරීරය උත්සාහ කරන්නේ සීතල වතුර නිසා අපේ ශරීරයේ උෂ්ණත්වය පාලනය කිරීමටයි. මේ නිසා අපේ ශරීරයට අවශ්‍ය පෝෂක කොටස් නොලැබී යනවා. ආහාර වේලෙන් පසුව සීතල ජලය පානය කළ විට සිරුරේ අතිරේක තන්තු නිර්මාණය වීමක් සිදු වෙනවා. මේකේ ප්‍රතිඵලයක් ලෙස ප්‍රතිශක්තිකරණ පද්ධතියේ ක්‍රියාකාරීත්වය අඩු වෙනවා. මේ නිසා උගුර සෙම්ගෙඩි ආදියද හට ගැනීමට වැඩි ඉඩක් තියෙනවා. ඒ වගේම තමයි සීතල ජලය පානය කරාම ඔබගේ හෘද ස්පන්දන අනුපාතයද අඩු වෙනවා. සීතල ජලය ශරීර උෂ්ණත්වයත් අඩු කරනවා. මේ තත්ත්වය නිසා මේදය ඝනීකරණය වීමට ඉඩ තිබෙනවා. මෙමගින් ඔබේ සිරුරේ අතිරේක මේද තැන්පත් වීමක් සිදු වෙනවා. ඉතින් ඔයාගේ සිරුරේ අධික කොලෙස්ටරෝල් මට්ටමටත් මේ සීතල ජලය පානය කිරීම හේතුවක් වෙන්න පුළුවන්. ඉතින් මේ සීතල ජලය පානය කිරීමෙන් ඔබගේ ශරීරය කෙටි කාලයකින් ප්‍රබෝධමත් කර උත්තේජනය කරනවා. නමුත් එය දිගු කාලීනව ඔබේ ශරීරයට අහිතකර ලෙස බලපෑම් ඇති කරනවා. ඉතින් ඔබේ ශරීරයට తాවකාලිකව සහනයක් ලබා ගැනීමට උත්සාහ කරන වෙනුවට කාම රුෂ්ණත්වයේ ජලය හෝ උණුසුම් ජලය පානය කිරීමට පුරුදු වෙන්න. ඉතින් උණුසුම් ජලය ගැන කතා කළොත් උණුසුම් ජලය අපේ ශරීරයට වඩාත් ප්‍රතිඵල ලබා දෙනවා. උණුසුම් ජලය පානය කළ විට අපගේ ආහාර ජීර්ණ පද්ධතිය සක්‍රිය පවත්වා ගැනීමට හැකිවන නිසා අපගේ ආහාර දිරවීමට වඩාත් උපකාරී වෙනවා. ඒ වගේමයි ස්නායු පද්ධතියේ ක්‍රියාකාරීත්වය වැඩි දියුණු කරන්නටත් මෙන්න මේ උණුසුම් ජලය ලබා ගැනීමෙන් ඔබට ලබා ගන්න පුළුවන් හිතකර ප්‍රයෝජනයක්. මලබද්ධය සමනය කිරීමටත් උණුසුම් ජලය වඩාත් ප්‍රයෝජනවත් වෙනවා. උණු වතුර නිතිපතා පානය කිරීමෙන් ඔබේ බඩවැල්වල චලනයන් නිතිපතා පවත්වා ගැනීමට උපකාරී වෙනවා. ඒ වගේමයි සෞඛ්‍ය සම්පන්න රුධිර ප්‍රවාහයක්, හෘද වාහිනී රෝග අවදානම වළක්වා ගන්නත් උණුසුම් ජලය වඩාත් ප්‍රයෝජනවත් වෙනවා. උණුසුම් ස්නානය කිරීමෙන්ද ඔබගේ සංසරණ අවයව, ඔබගේ ධමනි සහ ශිරා පුළුල් කිරීමට සහ ශරීරය පුරා වඩාත් ඵලදායී ලෙස රුධිරය ගෙන යාමට උපකාරී වෙනවා. උණුසුම් වතුර පානය කිරීම මධ්‍ය ස්නායු පද්ධතියේ ක්‍රියාකාරීත්වය වැඩි දියුණු කිරීමට උපකාරී වන බැවින් ඔබ එය පානය කළහොත් ඔබට කනස්සල්ල අඩු වෙන්න පුළුවන්. එබැවින් උණුසුම් ජලය පානය කිරීම ඔබගේ මනෝභාවය සහ විවේක මට්ටම් වැඩි දියුණු කරන්න පුළුවන්.